යාළුවනේ කොහොමද ඉතින් දැන් තම්නේල් එක දාන්න නැතිව කට්ටිය මේ අපි යන්නේ කොහෙද කියලා දැන් අලගල්ලේ නගින ගමන් ඉන්නේ. දැන් භාගයක් විතර නැගලා ඉන්නේ. දැන් හින ස්ලෝප් එකක් තියෙන මේ පඩි වෙලක් තියෙනවා. මම හිතන්නේ මේක මේ ගමේ අයයි මේ හාමුදුරුවෝ තමයි හදලා තින්නේ. අපි නගිමු එනයි. උඩට ගිහලා හම්බෙමු. මේ ඔයගලන්ට පේනවා ඇති මේ ඊයේ කට්ටිය ඇවිල්ලා මේ ගිනි තියලා කියලා කිව්වා අපිට. දැන් අපිට ෆොරස්ට් එකනුත් යද්දි හම්බුණා අපේ ඩෙන්ටිටි කාඩ් එහෙම නම්බර් එහෙම අරන් ගිය කට්ටිය. කිසි වගකීමක් නැතුව මේ වගේ හැසිරෙන්න එපා කැම් කරන්න යනවා නම්. ඔයගොල්ලෝ ගෙන දේවල් එහෙම දාගෙන යන්න. ඒ කට්ටිය නම් ගියේ මේ සිගරට් බීඩි එහෙම වීසි කරලා තමයි මේ ගිනි අරන් තියලා ගියේ. ඒහානි වගකීමක් නැතුව කැම් කරන්න යනවා නම් මේ දැන් ගිහිල්ලා සුන්දරත්වය අත්විඳින්න. ඔව්. අපි යන්නේ නැහැ. කොල්ලෝ නගින ගමන් ඉන්නේ. අමාරු කොල්ලන්ට දෙන්නෙක් අතර ඉන්නවා. ඇත්තට මහන්සි නීලා යනවා මේ view එක දැක්කම. කන්ද මගක් නැගලා ඉන්නේ. තාම බොහොම චුට්ටයි තියෙන්නේ. අපිට 6 වගේ වෙද්දී කැම්ප් එක ගහන්න පුළුවන් වෙයි. අපි නැගලා බලමු. මෙන්න බලන්න. හතාවාරි. කැඳ හදනවා මෙයා. අපි අර හෙලිකොප්ටරෙන් නැගලා ආවා. ඒ හරි පඩපෙළ තියෙනවා. නගින්න පුළුවන්. ඇතුළේ වෙන හැටි මේ කට්ටිය ගිනි මැල ගහලා මේ හරි කැම්ප් ගහලා ඉන්නේ. අතනත් එකක් තියෙනවා. රතන එකක් තියෙනවා. පොල්ලෝ කැපයි වීඩියෝ කරනවා. මෙතන එකක් තියෙනවා. මෙතන කැම්ප් කරලා තියෙනවා. ඒ කියන්නේ උඩට ය아가න්න බැරි කට්ටිය සමහරවිට මෙතන කැම්ප් කරන්නේ. ඊපාදේ මහගිරි දම්බේ වගේම තමයි. මල්ලබක් තියෙන්නේ. අපි උඩට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. බලමු. නගින්න තියෙනවා අපිට පැය භාගයක් වගේ. උඩට යමු. එන්න යන්න. යන්න උඩට යන්න. උඩට යන්න. හරි. අයියා එක කිරියාලක්. හරි. අපි දැන් ගල උඩට ඇවිල්ලා ඉන්නේ. පූජා කරන්න ගියේ නැහැ. පූජා කරන්න හෙට උදේ යනවා. දැන් කඩසු කොන්දර යන ගමන් ඉන්නේ. කැලෑව දැන් එන්න නම් අමාරුයි. අම්මට සිරි. හරි. කටු දියේ. අරුන් ටික දාම පිටිපස්සේ එනවා කිව්වා. ඔය දෙනා පිටිපස්සේ. ඇත්තට මේ පාර ගැන කිව්වොත් අපි ආවේ ගංගොඩ පැත්තේ. ගංගොඩ පැත්තේ මේ පොඩ්ඩක් කැලේ වැඩි. පොත්ත පිටි පැත්තේ කොහොමද දන්නේ? කියන්නේ ඉහළ කෝට්ටෙන් එනවා නම් ඉන්නෙත් ඒ පාරෙන්. පොත්ත පිටි අලගල්ල තේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා එහෙන් තමයි ඉන්නේ පොත්ත පිටියේ කියන්නේ. මම දැන් ඉන්නේ හරියටම කඩසු කොන්න නැහින් දැන. අනිත් කට්ටිය එනවා. මම මුල් තැන අරන් ආවා. පට්ට view එකක් තියෙන්නේ. ඉන්න වෙන්නන්න. මෙතනින් නගින්න තමයි දැන්. රෝප් එක දිනවත් දන්නේ අපි ගිහින්.
ඇත්තටම කිව්වොත් අපි කටුසුගොන්ද ගලගාවට ගියාට පස්සේ අපිට පොඩි ආකර තැබ්බයක් වෙනවා. ඒ කියන්නේ මේ මායි අයියයි ඕෂිතයි තමයි මේ කටුසුගොන්දේ කියන්නේ ගලගාවට ගියේ. මේ ඊට පස්සේ අපිට කෝල්ලයක් එනවා. ඒ කියන්නේ රෑ වුණා යද්දි කටුසුගොන්ද ගාවට යද්දි අපිට සාමාන්‍යයෙන් 6:00 විතර වුණා. කලුවර වැටීගෙන ඉන්නේ. මේ එතකොට තමයි අරුන් පූජා ගලගාවට ඇවිල්ලා තින්නේ. කියන්නේ අනිත් යාළුවෝ ටික පූජා ගලගාවට ඇවිල්ලා තින්නේ ඒ වෙලාවේ. ඊට පස්සේ අපිට කෝල්ලයක් දුන්නා මේ කොහෙද ඉන්නේ කියලා. අහලා ඊට පස්සේ අපි කිව්වා මේ මෙමයි කටුසුගොන්ද ගාව ඉන්නේ මේ කොහොම කැලේ මැදින් වරෙන් කියලා. ඊට පස්සේ උන් කැලේ මැදින් භාගයක් විතර ඇවිල්ලා පල්ලෙට පාරක් තියෙනවා මේ. ඒ කියන්නේ කලුවර හොඳටම වැටලා. ඊට පස්සේ උන් ආපහු හැරිලා ගිහිල්ලා අපිට කෝල්ලයක් දුන්නා මේ ආපහු වරෙන් මේ අපි ආවොත් මේ මොකද්ද අතරමං වෙන්න පුළුවන්. ඒක හින්දා මේ ආයෙත් එන්න කියලා අපිට මේ උන් මේ කෝල්ලයක් දුන්නා. ඊට පස්සේ අපි ආපහු ගිහිල්ලා පූජා ගලගාවට ගිහිල්ලා මේ කෑම් කන්න බැලුවා. පූජා ගලගාව ඇත්තටම කිව්වොත් කෑම් කන්න තැනක් නැහැ. දැන් මේ ඉස්සර නම් තිබ්බා. දැන් මේ වල් වැදිලා මේ හැමතැනම ඉලුක් තින්නේ. ඒක හින්දා අපි මේ පූජා ගලගාව චෛත්‍ය දිනවනේ. චෛත්‍යෙට හැබැයි පොඩි කාමරයක් තියෙනවා. ඒකේ මේ ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකේ මේ ලෑස්ති කරගෙන මේ උයන්න පටන් ගත්තා ඒ වෙලාවේ. ඇත්තටම කිව්වොත් අපිට ඒ වෙලාවේ වීඩියෝ කරගන්නවා සිහියක් තිබ්බේ නැහැ. මොකද දන්නවද මේ ඒ වෙලාවේ කරුවර වැටලා තිබ්බේ හොඳටම. ඒ කියන්නේ අපේ සිහිය තිබ්බේ කොහොමද අරුන් ගාවට යන්නේ කියලා. මොකද අපි ගාව තමයි කැම සේරම තිබ්බේ මේ උන්ට දැන්. අපි අතරමං වුණොත් එහෙම උන්ට කෑමක් නැහැ. උන් ගාව තමයි ටෙන්ට් ටික තිබ්බේ. අපිට කෑම නැහැ උන්ට. ඒ කියන්නේ උන්ට කෑම නැහැ අපිට ඉන්න විදියක් නැහැ. අපි දැන් කාලා හැම නිදා ගන්න යන්නේ. වෙලාව 10 විතර ඇති. ඉතින් මම මෙතන කියන එක ඇහෙන්නේ නැත්තම් මේ සොරි මේ මොකද ඒ වෙලාවේ හොඳටම හුලන් තිබ්බා. මේ අපි කොහොම හරි 5:45 වෙද්දි නැගිට්ටා මේ සන්රයිස් එක මේ බලන්න කියලා. ඒ වුණාට මේ අපිට සන්රයිස් එක බලා ගන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද නැගෙනහිර පැත්ත තිබ්බේ මේ කැලේ තියෙන පැත්තට. ඒකින් හින්දා මුකුත්ම පේන්නේ නැහැ. අපි කටුසුගොන්දට ගියා නම් මේ අපිට සන්රයිස් එක බලා ගන්න තිබ්බා. ඉතින් අපේ අවාසනාව තමයි. ඒ වගේම කලින් දවසේ අපේ ගෑස් කාටියෙද්දි ඉවරුණා. ඒක හින්දා මේ අපි දැන් උදේ තේ එකක් බීලා හරි යන්න බෑ පල්ලට මේ ඉස්පඩ යන්න හොඳ නැති හින්දා අපි මේ වටේ තිබ්බ ගල් තුනකුයි මේ දර ටික එකතු කරගෙන පොඩි ගිනි මැලයක් ගහගෙන මේ වතුර ටිකක් උණු කරලා තේ ටිකක් බීලා තමයි පල්ලට වහින්න ගත්තේ. හතයි කාලයි මේ අපි දැන් පල්ලට බහින්න ලැහැත් ඉන්නේ. මේ උදේම බහින්න ඕනේ. මේ කෝච්චි තියෙනවා 11:40. මේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නට අල්ල ගන්න ඕනේ ඒක. නම් වීඩියෝ මෙතනින් ඉවරයි. මේ වගේ වීඩියෝ තවත් ඕන නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.